අන්තරතර යාළුවනේ ඔන්න ඉතින් ඔයාලා අදම එකතු වෙන්නේ SL සර්වර් පොට්ටා YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකේ මම ගෙනාවේ Minecraft වලට බෙහෙවින් සමාන offline game එකක්. ඉතින් මේක offline. ඉතින් ඔන්න පටන් ගන්නවත් එක්කම ඉතින් යාළුවනේ පැටලුව නම් ඇතුලෙන් ඉන්නවා. ඇත්තටම ඉතින් hardcore තමයි දැම්මේ. ඇත්තටම මේ ප්ලේස් එක මොකක්ද කියලා මට හිතා ගන්න බෑ. ඇත්තටම මේක මොකද්ද? වතුර තියෙන සාමාන්‍ය විදියට. හරි යාළුවනේ ගාක් හොයාගන්න දෙයක් තියෙන්නේ නැහැ වලට. ගස් තියෙන්නේ එහෙනම් කන්ද මුදුන. ඉතින් මම ගාක් හොයාගෙන අන්න අර පැත්තට යනවා. ඒ පැත්තේ ගහක් තියෙනවා. මම මේ වලුරේ මමට ගහනවා දන්නේ නැහැ. වටින් යන් කොකඩ. කියන්න බෑ මේක ඉන්නේ හත්තු පිළිමවන. ඉතින් යරලා හිටන්නේ නැහැ නිකන්. යකාට ගහලා වගේ පිස්සු වගේ. හරි ඕවන්ට වැඩක් නැහැ. කොහොමද ගහක් කපවන්න. ඉක්මනට ගහ කපාගෙන අපි ඉතුරුට ඉවරයි. මගේ channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා bell icon එකට all දාලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට ආ වීඩියෝ එකක් දාපු දැනින් notification එකක් කරයි. ඉතින් මම මේක hardcore series එක ගේනවා. ඒ අතර පොඩි මේවෙන් කරන්න පුළුවන් සමහර චුටි වැඩ මේවත් ගේන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මෙතන කේව් එකක්ද නැහැ. මෙතන කේව් එකක් යාළුවනේ අප්පෝ. ඒක ඇස්සේ ඉන්නවා මකුළු පැටියෙක්. හරි මෙතන කොහොමද මේක තිබ්බේ? සමහරකට ඉතින් නෙල්ලා ඉන්නේ. ඔය. නවරිලි දී ගහන්න මට පිස්සු ඇදීගෙන යනවා ඒක. හරි දැන් මම ඉස්සල්ලා මෙන්න මේවා ටික නා ඊපස්සේ crafting table එකයි. ඔව් මට මදිද නැත්තම් මෙව්ව තව ඕනේ. හරි. කොටයි හරි. එච්චරම මට ඕනේ කුඩු 4යි crafting table. හරි crafting table එක ගහලා ඉවරලා මෙන්න මේ ගල් කඩන එකයි පොරවන්නේ. හරි කමන්නේ මම ගල් කඩන විදිහට කඩ ගන්නවා. ඉතින් මෙතනම තියෙනවා අපේ copper stone. ඒක මට්ටක් ගාලා copper stone වලට මාරු වෙන්න පුළුවන්. copper stone. හරි ඉතින් අර මම copper stone ටිකක් කපා ගන්නවා. ඉක්මනට copper stone ටික කපා ගමු. ඉතින් අද මම මේ hardcore series එකෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි ඇඳක් හදා ගන්නවා. ඇඳක් හදලා ඊට පස්සේ කොහොම හරි එක දවසක් ගෙවන එක තමයි මේකේ එන්නේ. ඒ කියන්නේ ටාගට් එක වෙන්නේ. බලමු අපිට දවස් ඇහැරලා ඉන්න වෙයිද දන්නේ නැහැ. Oh my goodness. එන්න තියෙන යාළුවනේ මම මේක ඇවිල්ලා ගල් අඟුරු හරි මොන අඟුරු හරි මට කමක් නැහැ. මම කොහොම හරි දැන් ගල් අඟුරු ටික කඩා ගන්නවා. මේ දේ තියෙන යාළුවනේ ටිකක් තියෙනවා. මට මේව පන්නන්න හදන්න තමයි ඕනේ. ඉතින් මම මේක ඔක්කොම කඩා ගන්නවා. මොකද මේ දුන්නේ නැහැ. ඇත්තට දැන් ගොඩක් මම කෙළුවා. තව ටික කඩා ගමු. තව තියෙනවනේ. අපරාධය යාළුවනේ දාලා යන්න. මම කියන්නේ මම කෝකටත් ආයුධ ටික අප්ඩේට් කරන්න හරි මම ආයුධ ටික අප්ඩේට් කරනවා. හරි මොන ආයුධ ටික අප්ඩේට් කරා දැන් මට අප්ඩේට් කඩා ගන්න ඕන. ඒතර තවත් හොඳයි. මොනවා කඩා ගන්න ඕන. අපිට ඒතර තව කඩේ කඩාගත්ත හැකි. හරි දැන් හැබැයි මම නිකන් ලෝඩියේ සබ්ජෙක්ට් එකේ ගිහිනවා. ඔයගලන්ට වීඩියෝ කියනවත් දන්නේ. හරි ඕවා මට අදාළ නැහැ නේ. දැන් කොහොම හරි මෙතනින් මම තව copper stone ටික ගලවගෙන යනවා වලට. හරි දැන් වැඩි ඉවරයි මොකක් කඩාගෙන. හරි ඉතින් අලුවනේ ඔයගලන්ට ඉතින් කියන්න දෙයක් තියෙනවා. ඉතින් මට Minecraft ගන්න සල්ලි නැති හින්දා තමයි මම මේ ගේම් එක හardcore ගහන්නේ. නැත්තම් ඉතින් මම craft ගන්නවා අපේ මෙතන පස්සට කේව් එකක් තව දැන් කේව් එක අතර මැරලා යනවනේ. හරි ඔය ඔක්කොම අමතක කරලා අපි යමු අපේ බේස් එක කඩා ගන්න තුන් පැත්තකට. ඉරණම් මේකට වැහිලා හිමීට තියෙනවා. ඉතින් ඒ අතරේ මට පොඩි අවුලක්
හරි ඉතින් මේ බ්‍රයිට්නස් වැඩි කරා ඔයගොල්ලන්ට පේනවනම් මට පොඩ්ඩක් පේනවලු හරි ඒ කතාව පැත්තකින් තියලා අපි අපේ වැඩේ කරගමු හරි අපි පටන් ගත්ත හරි හිටිය නේද යාළුවනේ බැට්ලු සෙට් එක උණු බැට්ලු සෙට් එකට වැඩි දෙන්න තමයි දැන් හැබැයි යාළුවනේ ඊයකෝ ඒ බැට්ලු සෙට් එක හරි මේ තියෙන අපි කපපු ගහ නේද මං කිව්වේ දැක්කනේ මුළු පොළොවම පලාගෙන ගිහිල්ලා යාළුවනේ ඔය ඉතින් ඒවා මේ ගේම් එකේ ඇත්තට මොනවද දන්නෙත් නෑ හරි මං ටක් ගාලා මං හිතනවා හිටපුවා තමයි ඔය අර තියෙන අර පුතේ බලමු මොකක්ද ගාවිද ඒ වගේ ගොනු එක්ස්පෙරිමන්ට් කරන්න එපා හැබැයි මේකේ මුන් ඉන්නා වැඩි යාළුවනේ මුන් ඉන්නා වැඩි ඒ වගේ මං අර ඉපදෙම්මේදී මේ හිටපු බැට්ලු සෙට් එකක් කොහෙට හරි අන්තරස්ථාන වෙලා ගිහිල්ලා මං දුවලා යනවා අනේ මේ බැට්ලු ටිකක් නෑනේ හරි එක්කෙනෙක් නම් හම්බුණා සුදු බැට්ලු තමයි සුදු බැට්ලු වගේ හැදෙලීසි අතන මෙතන සමනලෙක් ඉන්නවා එක්කනේ නේද මේක ඇත්තම කියු නම් වැඩි කියු ගන්න ඕනේ කියු පට්ටම වැඩි නේද අඩේ දැන් නාකිට ගහක්වත් මට පිස්සුනේ ගොඩ කරේ හරි යාළුවනේ මට උඩයක් මේ බැට්ලු යාළුවනේ අපි එද්දි ඉන්නවා ඊට පස්සේ හොයන්න අමාරුයි බැට්ලු තුන් දෙනෙක් හොයනවා කියන්නේ නිකන් නිදානේ කියනවා රෑ වෙන්නත් පොඩි ලම් තත්තේකුත් උදාලා තියෙනවා ඒත් මට බැට්ලු තුන් දෙනෙකුත් හම්බ වෙන්නේ එන්නේ යකෝ මේ මොඩිත් එක්ක බැට්ලු ගන්න බෑනේ හරි අපි දැන් ඇවිදගෙන යමු ඉක්මනට ඇවිදගෙන යමු ටක් ගාලා ඉක්මන් කරලා මෙන්න මෙතන මොකක් කිව්වක් එකක් තියෙනවා මං කිව්වේ කොහොමද මට ඈත පේනව නේද මොන ගේම් එක හරි මට ඈතින් වැඩ නැහැ හරි මේකේ තව පොඩි නීතියකුත් තියෙනවා යාළුවනේ මේක පොඩි නීතියක් තියෙනවා ඒ තමයි අපි විලේජ් එකත් එක්කොත් විලේජ් එක අස්සර ගිහින් සොරකම් කිරීම සපුරා දාන හරිද එහෙම කරොත් මට දෙනවා හાર્ඩ්කෝර් සීරියස් අම්මලා හොරෝ ඒක විලේජ් එක ගන්න නෙමෙයි යාළුවනේ හැබැයි සිහිවටනයක් වගේ ඒක ඇත්තටම සිහිවටනක් තමයි සාමාන්‍යයෙන් මේ වළංගේ විලේජ්ස් තියෙනවා විලේජ් තිබ්බත් මට වැඩක් නැහැ අම්මට සිරියකෝ මේකේ තියෙන මේවාද වල සයිස් අතන මයින්ක්‍රාෆ්ට් එකේ මේවාද වගේ නෙමෙයි ඕ මේවා කඩන්න පුළුවන් හැබැයි වලට ඕ මයි ගෝඩ් යකෝ මේ ගෝල්ඩ් හරිද ගෝල්ඩ් සෙට් එකයි එක ඩයමන්ඩ් එකයි පුතයි යාළුවෝ ඉතින් මෙව්වා කොච්චරනම් ජාති කරන්න පුළුවන් හැබැයි යාළුවනේ වැඩේ කියන්නේ මේක ස්ටෝරේජ් එක නේ පට්ටම අඩුයි ඉතින් මේ කොහොම හරි ස්ටෝරේජ් එකෙන් මට ඇති වැඩක් නැහැ නේ යාළුවනේ මට ඕන උතන තියෙන ටික උස්සගෙන මං ඉතින් තියෙන කාලා කන්නේ මට මෙන්න මේ පෙට්ටියක් ගලවනවා යන්න තියෙන මූසල ගන්න පෙට්ටියක් මං ගලවගෙන තමයි මෙතන අන්තරස්ථාන වෙන්නේ එයිමත් වට මෙන්න මෙතන දංගල් දෙකකුත් තියෙනවා ඒ දංගල් මට හම්බුනාද හම්බුනාද ඔව් අපිට ඇත්තටම දංගල් හම්බෙලා මොනවද ඒ දංගල් හම්බුනාද ඔය හම්බෙන්නේ නැති දැන් මං කිලෝ ගන්න නේද එමෙන්ට කොහෙන් හරි ගලවගත්ත පස්කුට්ටිය මෙන්න මෙතනින් ගහලා මම මෙතන උඩම එක දැන් මෙතන තියෙන සුපිරි බම්බ ඉස්සල්ලා මට හිතෙනවා මෙන්න මේ පාසිය ගලවන්න පාසිය ගලවලා මේ රතු මෙව නේද මෙව මචං ඇවිල්ලා රතු වේද
හරි ඔබ මේක ස්ටෝරේජ් එකක් තියෙනවා ඩයමන්ඩ් එකක් තියෙනවා පස්සේ කලවමු ඩයමන්ඩ් එක මම දන්නේ මොනවද කියලා අඩේ මේක උලන් එහෙම තියෙනවා හරියට වෙන්නේ නැති මස් කොලන් හිටලා එල්ලෙන්නේ හරි අපි මම දැන් මේවා තුනක් තියෙනවා crafting table හරි crafting table එකක් තියෙනවානේ ඒ crafting table එක කොහෙන් හරි ගහලා මං කිව්වේ අපිට මෙවෙන් ඇදවලා ගන්න පුළුවන් සුදු ඇඳක් හදන්න දැක්කනේ අපිට රතු ඇඳක් හදවන්න ඕන නියමනේ හරි ඊට පස්සේ අපිට හදවන්න ගල් ආදී හදවන්න ගල් පොරෝ හදලා ඩයමන්ඩ් කුණුවෙන් ඩයමන්ඩ් නැතිනම් මෙතන අපි හදාගෙන ඉන්නේ අඳුන දැන් මොකක්ද කියන්නේ පන්දන කියන්නේ කන්නේ අපෝ मैं मोहम्मद नहीं तैयारी मोहम्मद नहीं मैं रहने को अयो विशालम कर दे रहा हूँ मैं और नहीं shit हरी जमा कोई बेहतर है सामान नहीं यारो अरे बेहतर जमा दो ये बेहतर ये मटर अक्कल रोड़ी अक्कल है ना कुमारी अंदर अक्कल नहीं दागन अब अरे मम्मी वो भूमि करके रही थी इतना बड़ा अक्कल दूर किला ये सिलवाट नहीं आते पेन अम्मू पोडिंग के हुए अक्कल මරකෙලලා මගේ පාසෙන් මට දැන් සියගාන සෙට ගෙන ඇති කියලා හරි මං හරි ඒකෙන් වැඩි අවුලක් නැහැ මනට යම අන්නතර ස්කෙල්ට් කෙනෙක් ඉන්නවා ඕකෙන් ෂොට් එකක් එහෙම දෙමු හෙල්ත් එකකින් මගේ අර කාසේ තාම සෙට් එකකින් නේද දන්නේ බා නේ ඕ මහ විශාල කරදරයක් බා මේ සොම්බිස්ලා වන්දිය නිකන් කණ්ඩ වගේ බලන් ඉබ්බා බලා මේක පැත්තක් නෑනේ කාලා කන්නේ ටික කරලා එක් කරන්නේ වෙලාවට මේ බඩුව ගොවිත් නෑ යන්නේ හැබැයි උන්ගේ බඩුවෙන් 100ට වාරියම අරගෙන ගිහින් වේද හරි දැම්ම රොඩි හරි හරි මෙතන ගහලා දැන් මම ඇඳ ගන්න ඕනේ නේද අපේ මේ කෝල්ලේ උත්තේන විශාල කරදරයක් වුණා එක. හරි විශාලම කරදරයක්. මේක අක්කා හරි. දැන් යාළුවනේ අපේ ඇඳ මේ තියෙන බෝන්ඩ් මේ ඇඳ මෙන්න මෙතනින් ගහලා තව පොඩ අයියෝ ගන්න බෑ. නිදා ගන්නත් බෑ. මුත්ස්ලා ළඟ ඉන්න යාළුවනේ. මේ ගහලා මෙන්න කොම්බි මම මෙතන කොම්බි නරකට ඉන්නවා කරන්න බෑ ඔළුව මට ඇවිල්ලා ඩැමේජ් කරලා ස්කෙල්ට් කෙනෙක් කරොත් තමයි යෝගි මොනවද වහම මේක දෙගස් මොනවාන්නේ අඩේ විශාල කරදරයක් වුණා මේ හෙට උදේට බා කොච්චරලා තියෙන්නේ යෝගි විනියා හරි ස්කෙල්ටස් නෙමෙයි මචං හොඳ කොහෙද හොඳ දුව මට උඩු හොඳ මුදින්ලා කන්න හරි නෝ කාර්යද වෙන්න ඕන
යමයකෝ අප වැරදි පැතර වැරදි මොකෙද්ද මම මේ අමුතුදේ අයියෝ මම ඉවරයි ස්කෙල්ටල්ස්ලාත් මගේ පස්සෙන් පන්නා ඇට පොන්නේ වගේ මට හිල්ලාතන ඉක්මනින්ම ඔක්කේ ඒක ලොකු ප්‍රශ්නයක් කියන යන්නේ මේ ස්කෙල්ටල්ලා ඒ ප්‍රශ්නයක් කියන යාමට ලොකු ප්‍රශ්නයක් උඹට අම්මට ඒ කුයිරේද මම මරුවේ ඒ කාලකන්නේ අටෝ මාව මරලකෝ ඒ තමගේ හෙල්ත් එක එච්චරම අඩුවනේ බලන්න විලේජ්ලා සුම්බිලා බලන්න ගිහින් විශාල හතරක් යනනේ බම් මේවා විශාල හතරක් මේ අනේ මේ සුම්බි රෑන් පිටින් එනවා කොහෙද මේ හાર્ට් කෝ දෙම්මඩ පස්සේ යකෝ කනම ඔය ඊට පස්සේ ඕකට හෙල්ලලා ආයි මම හිතන්නේ මම ඉවරයි ආයෙත් ඉවරයිද හරි මම කිව්වේ බලහන් දැන් මට මේකේ පාවෙලා තියෙනවා නේද දැන් මම මොකක් හරි කරලා බේරෙනවා තකන් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලාගෙන ඉන්න මං සිංහලේ මම කරපයියකෝ මං ටක්කල ය아가න්න ඕනේ අම්මට හො බලහන් මේ වගේ හිර වෙන්න මං කැමතිම නෑ බා එදත් මගේ වේගය තමයි ස්ලෝ වෙන්නේ ඉක්මන් ඔළුන්ගේ පාර කරුමකාර වැස්සකුත් වෙනවා හඳ බැහැලා වයින්ද ඊට පස්සේ ඊළඟට උදේ වුණාට වැඩක් කරගන්න නෑ අයියෝ උන්නේ ඒක වැස්සේ අඳුරාගෙන උන්ට ගින්න මේ හරක් වගේ මේ අරගෙන ඉස්සරහට මම දන්නේ නැහැ මට හොදු මේ මම යන්නම් මට හිතෙන්නේ වැරදි දෙයක් අනේ හැබැයි මෙතන ඉස්කෝලේ අරුන්නේ ඔක්කොම ඇදි දැන් වැහි දැන්නේ අයියෝ මම ඉතින් හරි වැඩක් කරේ මම පත බෑවුණා කොහෙද බං මම අර ගියක් කියන්නේ අයියෝ ගියක් වගේ හදපු කොහෙද නේ කියන්නේ මම මේ පැත්තට නෑරලා ඒක මගේ බබු අම්මට ඒක නේද ආයෙත් කන මේ පාරක් එතනට හොඳම අයිගෙනට වරිතයක් හැම සමානද හරි හිමීන්ට හිමීන්ට බලස්වෙන්නට ගානවත් දැන්නේ මම කරවල මුදෙන් වලියත් වලිය නැති බලනවා හොඳ නැතිව තමයි නාට් කරන්නේ හරි ඕනට කරන්නේ හරි දියලු කොහොමක් හරි දවසක් ගෙවා ගත්තා. ඉතින් අදහත් කෝවිලේ මෙතනින් ඉවරයි.
බලන්න කට්ටියට ගොඩක් ස්තුතියි. මේ වගේ ගොන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.